මගේ නම සුරංගි. මං කොළඹ ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂකවරියක් ලෙස තමයි වැඩ කරන්නේ. මහත්තයා කරන්නේ බිස්නස්. අපේ ළමයි දෙන්නත් හොඳට ඉගෙනගෙන පිටරට තමා ඉන්නේ. අපිට ඕන තරම් සල්ලි තිබුණා. ඒත් අපිට නැති වුණ එකම දේ තමයි සැනසුම. මහත්තයාට මං ගැන බලන්න වෙලාවකුත් නැහැ. එයාත් ගොඩක් බිසි. ඉතින් මාත් ඔෆිස් එකේ වැඩවලට හිර වෙලා. අපේ ජීවිතත් ඔහේ ගෙවිලා යනවා. කිසිම සතුටක් නැහැ. මහත්තයා මං ගැන බලන්නෙම නැහැ. සතුටු වෙච්ච කාලයක් මතක නැහැ. ඔය අතරේදී තමයි ශාලිත අපේ කම්පැනි එකේ වැඩට ආවේ. ශාලිත කියන්නේ අවුරුදු 29ක් වගේ ගමේ හැදුණු කොල්ලෙක්. එයා මං ගාවට තමයි වැඩට ආවේ. ඉතින් හරිම හොඳයි. දුප්පත් කොල්ලෙක්. ඉතින් එයා වැඩට දක්ෂයි. එයා මගේ හිත දිනාගත්තා. මාත් ඉතින් එයාට හොඳට සැලකුවා. ටික කාලයක් යනකොට මගේ හිතේ ශාලිත ගැන අදහසක් ආවා. කොහොම හරි මට කැමති වුණොත් මන් මේ කොල්ලගේ හැමදේම බලා ගන්නවා. අනාගතෙත් බලා ගන්නවා. මම සතුටු කරන්න පුළුවන් නම් මම සනසන්න පුළුවන් නම් මෙයාට කියලා හොඳ තරුණ කොල්ලෙක්නි කියලා මං හිතාගත්තා. මං තීරණය කළා ශාලිතට ලං වෙන්න. කොහොම කාලයක් ගෙවිලා යනකොට අපි දෙන්න ගොඩක් හිතවත් වුණා. හිතවත් වුණාට පස්සේ ශාලිතව මන් මගේ වාහනයෙන්ම එයා ඉන්න බෝඩියට පවා ගිහින් දානවා. එක දවසක් කිව්වා ශාලිත අද පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තේ පොඩ්ඩක් එන්න පුළුවන්. හා මැඩම් මම එන්න. 11ට විතර එන්නකො ශාලිත. මං අද වැඩට යන්නෙත් නෑ. 11 විතර වෙනකොට ශාලිත ඇවිල්ලා ගෙදර බෙල් එක ගැහුවා. ගේට්ටුව ඇරලා ශාලිත ගෙදරට අඬ ගහගෙන ආවා. මං ඉස්සරහා දොර වැහුවා. ශාලිත ගිටාවට පස්සේ එයා පොඩ්ඩක් කලබල වුණා. ඇයි ශාලිත මේ කලබලනේ? නෑ මැඩම්. ඇයි දොර වැහුවේ? ඉතින් අපි දෙන්න විතරයිනේ අපේ ගෙදර ඉන්නේ. මේ විශාල ගෙයි මම තනි වෙලා. ශාලිත මයි දෙන්නත් නෑ. මහත්තයාත් නෑ. ශාලිත හරිම පාළුයි මට. මැඩම්ගේ හැම දෙයකටම මම ඉන්නවනේ. එහෙම කියලා බෑ කොල්ලෝ. මට අද ඔයාව ඕනි. ඒකයි අද මම ඔයාව ගෙන්න ගත්තේ. කොල්ලා ටිකක් බය වුණා. බය වෙන්න එපා බැටියෝ. මම මේ ඔයාගේ හැම දෙයක්ම බලා ගන්න. මාව තනසපන් කොල්ලෝ කියලා මම ශාලිත අත් දෙකින් ඇල්ලුවා. ශාලිත ගොඩක් කලබල වුණා. කලබල වෙන්න එපා පැටියෝ. එන්න අපි යන්. ශාලිතවත් අඬ ගහගෙන මම අපේ කාමරයට ගියා. ශාලිතගේ තරුණ ජාවෙන් මාව කුල්මත් කරා. මාව ගොඩක් සතුටු කරා. අපිට ඉන්න ලැබෙන හැම වෙලේම අපි අපේ වුණා. දැන් නම් ශාලිත කසාත බැඳලා. එයාගේ හැම දෙයකටම මම වියදම් කරේ. කමෙන්ට් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ YouTube channel එක subscribe කරන්න.